බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න කාලේදී භික්ෂුන් වහන්සේලා අතර ඇතිවන සිද්ධිය පිළිබඳව විග්‍රහ කරලා තියෙනවා. පරිගත කරපු ධර්මලෝක තියෙනවා. විස්තර කරපු. භික්ෂුන් වහන්සේලා අතර එදා ඇතිවන ප්‍රශ්නයක් තමයි පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධයයි දෙකම එකක්ද දෙකක්ද කියන ප්‍රශ්න. ඒ කාලේ එක්තරා උපාසක මහත්තයෙක් කියනවා මොහොත ධර්ම තමයි. චිත්තග්‍රහපති කියේ. එයිම අනාගාමී උපාසක මහත්මයෙක් ධර්මයේ ගැන හොඳ වැටහීමක් තියෙනවා. ඉතින් භික්ෂුන් වහන්සේලා සමහර අවස්ථාවල සමග ප්‍රඥා කාර්යයන් ඒ උපාසක මහත්මයාගේ ප්‍රශ්නේ අහනවා බුදුරජාණන් වහන්සේගෙන් තනුපත ලැබලා හිටපු හොඳ ධර්මදර උපාසක මහත්මයෙක් නිසා. ඉතින් භික්ෂුන් වහන්සේලා මේ පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධයයි එකක්ද දෙකක්ද කියලා මේ ප්‍රශ්නයක් ඇති වෙලා ඉතින් සමහර අය එකක් කියනවා සමහර අය දෙකක් කියනවා. දෙකක් කියන අයට ඒක තෝරලා දෙන්නත් බෑ. එකක් කියන අයට එකක් වෙන්නේ මෙහෙමයි කියලා කියා දෙන්නත් බෑ. තේරුම් මත ඔය අවස්ථාවේදී දැන් තාම චිත්තග්‍රහපති. එනකොට අන්න හොඳ කෙනෙක් කෙනා මේ ප්‍රශ්නේ අහගන්න පුළුවන්. දහම් ගැන දැනුමක් තියෙනවා කියන චිත්තග්‍රහපති අපිට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඇති වෙනවා පොඩ්ඩක් මේක දන්නවා. කියලා විදිහට ඇහුවා. ඉතින් උන්වහන්සේ ස්වාමීන් වහන්සේලාට නුවණ තියනවා නම් උපමාවකින් කිව්වහම මේක තේරෙනවා. එයා මම පොඩ්ඩක් මෙන්න මේ උපමාව හිතලා බලන්නකෝ. ගොම්බාන කොහොමද දැකලා තියෙනවා. ගොම්බාන දැකලා තියෙනවා. ගොන්නු දැකලා තියෙනවා. ගොන්නු දැකලා තියෙනවා. අපි කොහොම කළු ගොනෙකුයි සුදු ගොනෙකුයි. දැන් ඔය තුන දෙපොළක හිටියෝ. දැන් කොහොමද අපි කියන්නේ? අන්න කළු ගොන අන්න සුදු ගොන. දැන් ඔය දෙන්න දෙපොළේ ගොම්බානක් එහෙම කියන්න පුළුවන්. කියන්න බෑ. ඉතින් සෑනක් අරගෙන මේ කරට කර ඈදන. මේ කළු ගොනයි සුදු ගොනයි. දැන් අපිට ගොම්බානක් කියන්න බැහැ. දැන් නම් පුළුවන්. ඊ ගොන්නු දෙන්න දෙපැත්තක ඉන්න වෙලාවේ ගොම්බානක් කියන්න බෑ. මේ ගොන්නු දෙන්න ලං කරලා බැඳලා පස්සේ ගොම්බානක් වුණා. දැන් මේ ගොම්බාන හැදුවේ කොහොමද? මොකක් නිසාද? නිකන් චේතග්‍රහවදී මුන් දෙන්න බැඳන්නේ රෑ නැති. ඉතින් සාමින් රෑන ගොම්බානද? අර පැත්තකේ රෑනක් තිබුණා. රෑන ගොම්බානක් නෙමෙයි. අර හරක් දෙන පැත්තක ගියා කළු ගුණයි සුදු ගුණයි ගොම්බානද ඒත් නෑ. මේ රෑනේ බැඳහම ගොම්බාන කියලා දැන් කියනවා. දැන් මේ ගොම්බාන හැදෙන්න හරක් දෙන්නත් අවශ්‍ය වුණා. හරක් දෙන්න ගොම්බානක් නෙමෙයි. රෑනත් අවශ්‍ය වුණා. රෑන වෙනව තිබුණාම බානත් ගොම්බානක් නෙමෙයි. හරක් දෙන්න රෑනේ බැඳහම ගොම්බාන කියන වචනේ හැදෙද්දී කරනවා. එහෙනම් මේ රෑන තිබුණ නැත්නම් එහෙම. හරක් දෙන්න වෙනුනහම ගොම්බාන කියන්න බැරුවවා. රෑනත් වෙනව තිබුණොත් ගොම්බාන වෙන්නේ නැතුවවා වගේ. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මේ පංච උපාදානස්කන්ධය හැදෙන්නේ. රූපස්කන්ධේ, වේදනා ස්කන්ධේ, සංඥා ස්කන්ධේ, සංඛාර ස්කන්ධේ, විඥාන ස්කන්ධේ කියන මේ ස්කන්ධ පහ වෙන වෙන පැත්තක තිබුණොත් ඒවට උපාදානස්කන්ධය කියන්න බෑ. එහෙනම් මේක බැඳෙන ක්‍රමයක් තියෙනවා. ඇහැ මුල් කරගෙන රූපයක් අරමුණු කරගෙන චන්දරාගයේ මැදට බැඳිලා ඇහැයි රූපයයි අතර චන්දරාගයේ බැඳීමක් හටගත්තොත් අන්න වානක් ඇතිවෙනවා. රූප උපාදානස්කන්ධයක් වෙනවා. ඒ ඇහැට රූපය අරමුණු වෙනකොට යම් කිසි ස්පර්ශයක් ඇති වෙලා ඒකේ වේදනාවක් හටගත්තා. ඒ ඇතිවෙච්ච වේදනාව පිළිබඳ චන්දරාග සහගතව චන්දරාගයක බැඳුනොත් ඒ ඇහැයි රූපයයි ඒ නිසා හටගත්ත අර චන්දරාගයේ බැඳීමයි හේතු කොටගෙන අන්න එතන හට ගන්නවා උපාදානස්කන්ධය. වේදනා උපාදානස්කන්ධයක් ආව වේදනාව. ඔය හඳුනාගත්ත හැඳිනීමත් ඔය එක්කලා එනවා. ඒකේ චන්දරාගයක් බැඳිලා තිනොත් ඒකට කියනවා සංඥා උපාදානස්කන්ධය. ඔය පිළිබඳ යම් චේතනා ගොඩනගමින් හිත පහළ වෙනවා. අන්න චන්දරාග සහගතව පහළනොත් ඒකට කියනවා සංඛාර උපාදානස්කන්ධය. ඔය ටිකේ හටගත්තා වූ මේ දැනීම් මණ්ඩලෙ ඇති කරලා ඒකේ චන්දරාගයෙන් බැඳුනොත් විඥාන උපාදානස්කන්ධයක් එනවා. ඔන්නේ චන්දරාගයේ අත්හැරලා ගියා නම් එතන මොනවද තියෙන්නේ? රූපස්කන්ධයක් තියෙනවා, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංකාර ස්කන්ධය, විඥාන ස්කන්ධය ගොඩනගනවා විතර උපාදාන ස්කන්ධය ගොඩනගෙන්නේ නැහැ. එන උපාදානස්කන්ධය වෙන්නේ මොකක් නිසාද? ඔන්නේ රූපස්කන්ධ, වේදනා ස්කන්ධ ආදී සමග චන්දරාගයේ බැඳුනොත් ඔන්නේ හේතුයෙන් බැඳිලා හිටන් හට ගන්නවා උපාදානය. එහෙනම් කවදාවත් රූපස්කන්ධයක්, වේදනා ස්කන්ධයක් තනිව ගොඩනගිලා ඒකෙන් උපාදානස්කන්ධයක් ගොඩනගන්න බෑ. චන්දරාගයේ තියෙන්න ඕන. ඔන්නේ චන්දරාගයේ යම් දායක නිරෝධ කරගුවාම උපාදානස්කන්ධයක් නැහැ, ඉන්ද්‍රිය තියෙනවා.
නැන ස්කන්ධ තියෙනවා උපාදාන කරන්න එකක් නැති නිසා අන්න ඉතින් කියනවා උපාදාන නිරෝධයි. සාතන් වහන්සේ වාක් නිසා චන්දරාගේ නිරෝධ නිසා බැඳෙන්න එකක් නෑ උපාදාන කරන්න දෙයක් නෑ. ඉන්ද්‍රිය තියෙනවා ස්කන්ධ තියෙනවා පංචස්කන්ධය තියෙනවා පංච උපාදානස්කන්ධය නෑ. උපාදානස්කන්ධය තිබුණොත් තමයි උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති කියලා මතු භවයක් හට ගන්නලා ජරා මරණ ශෝක පරිදේ දුක දෝමනස පහළ දෙන්න පහළ කරලා දුකට දමන්න. නැත්නම් ඊ අන්තිම පංචස්කන්ධය කියන්නේ පෙර භවයේ හටගත් උපාදානීය කරපු ක්‍රියාවලියෙන් හටගත් විපාකස්කන්ධය වශයෙන් මේකයි තියෙනවා මැරෙනකම්. තවද මේකයි අවසාන ත්‍ෘතියත් එක අවසාන වෙනකොට ඉදිරියට උපාදානයක් කරලා තිබුණ නැත්නම් මේ භවයේ අවසානයේ එතන. පුනර්භවයක් නේ අයමන්තිමා ජාති. මේ අන්තිම ජාතිය. නැති දානේ පුනර්භව කිව්වේ පුනර්භවයක් හැදුවේ නෑ උපාදානේ නැති නිසා. උපාදාන තිබුණොත් තමයි උපාදාන පත්‍ය භව කියලා පුනර්භවයක් හදන්නේ. ඒක තමයි භව පත්‍ය ජාතිය පුනර්ජාතිය ගොඩනැගෙන්නේ. අන්න පුනර්ජාතිය ගොඩනැගුණොත් තමයි යලි ජරා මරණ ශෝක පරිදේ යන වාදනය වෙන්නේ. එහෙනම් මේ අන්තිම අවසාන කය ඒකි වෙන රහතන් වහන්සේ උපාදාන නිරෝධ නිසා. මේ ඔක තේරුම් ගන්න ඒ විදිහට.